තුනුරුවන්ගේම සරණයි පුතේ. අදත් ලස්සන දවසක් නිමාවටපත් වෙනවා. ඉන්දුනීසියාවට නම් ගොඩාක් ස්තුතියි. මොනවා හරි දෙයක් ජීවිතේ ලැබුවා නම් ඒක ගොඩාක් ලැබුණේ ධර්මයෙන් ඉගෙන ගන්න ආස කරපු දවසේ ඉඳලාමයි. ජීවිතේ වැරදි හදාගන්න කොච්චරනම් උත්සාහ කරනවද? ඒක කොච්චර අමාරුද කියලා දැනෙන්නේ මේ වගේ තැනක නිස්කලංකව ඉන්නකොට තමයි. මම දවල්ට අද එන්න බැරි වුණා. මම දැන් ආවේ නෑ ගොඩ දවසකින් දවස් කීපයකින්. හැබැයි අද නම් හවසට චුට්ටක් ඇවිල්ලා හිටියා. නිස්කලංකකම ඒකත් ජීවිතේ ලබන්න ඕනේ. ඒකට එකම හේතුව තමයි ජීවිතේ මොනවා හරි හේතුවකට අපි ලංකාවේ ඉපදුනානේ. හැබැයි ජීවත් වෙන්න නම් හම්බුණා දැන් අවුරුදු 20ක් වෙනවා. සරින් සැරේ ලංකාවේ එළියේ. ඒකයි පුතේ මම හැමදාම කියන්නේ. පුතාලට ලැබිලා තියෙන්නේ. පුතාලා ඉපදිලා තියෙන්නේ ලස්සන රටක. හැබැයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ තවත් රටක. ඉන්දුනීසියාවත් ගොඩාක් මම ස්තුති කරන රටක් තමයි. ඉන්දුනීසියාවට ඇවිල්ලා දැන් අවුරුදු මං හිතන්නේ මහත්ය වැඩට ඇවිල්ලා අවුරුදු 15ක් විතර වෙනවා. ගොඩාක් ස්තුති හැම විදිහටම ස්තුති කරන අපිට මොනවා හරි ලැබුණා නම් මේ අපේ නොවන රටක හැම දෙයකටම ගොඩක් ස්තුති. තෑන්ක්ස්. හැමදාම නාන්නාවම ඉස්සර වීඩියෝ හදනෝනේ. මං ඉන්නේ ට්වින් බිල්ඩින් එකකනේ. මට බුදු සරණින් මෙතුවක්කල් මං ඇවිල්ලා අවුරුද්දකින් පස්සේ මෙහි ආවේ පදිංචියට. එතකන් හිටියේ වෙන පැත්තක මහත්තයා. හරීම කාම්, හරීම කරදරයක් නෑ. හරීම පිරිසිදුයි. ඒ මිනිස්සුන්ගේ ගතිගුණ අරවා මේවා ඔක්කොම හොඳයි. අපිට එයාලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. පිරිසිදුව ලස්සනට තියාගන්නවා. ගොඩක් ස්තුතියි. දැන් ඉතින් හිමින් සැරේ දන්නේ නෑ ඉතින්. බලමු ඉතින් ජීවිතේ කොහොමද කියලා. නැවත වරක් ඉතින් ඉන්දුනීසියාවට ගොඩාක් ස්තුති කරමින් අද දවසක් නිමා කරනවා. එහෙනම් තුනුරුවන්ගේ සරණයි පුතේ. මං හැමදාම කියනවා වගේ හිමින් පුතාගේ විදියට හැම පුතෙක්ම දහමට ලැබි වෙන්න, පින් කරන්න, පින්වන්ත ස්වාමින් වහන්සේලා කියන ඒවා හිමින් කරන්න. මං තාම සතුටු වෙනවා. මට දහම් පද කියලා දීපු ඒ පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ වේලසෙනින්ම කිව්වා අපි වයසට යනකොට කොතනද අපි නතර වෙන්න ඕනේ කියලා. ඒ තරුණ කාලේ ඉඳන් අහපු ඒවා හිමින් කරගන්න තවම උත්සාහ කරනවා. ජීවිතේ අපි ආපු දේවල් චුට්ටක් හරි කරගෙන සතුටින් ජීවත් වෙන්න දවසේ හිමා වෙනකොට මොන ප්‍රශ්නයක් ආවත් බුදුහාමුදුරුවෝ කියපු දහම් පද මතක් කරගන්න නම් දහම් ඉගෙන ගන්නම ඕනේ. ඒ නිසා මං අදත් පුතාලට මේ වීඩියෝ එක හදලා තියෙනවා. කවදා හරි මං දන්නවා ඔයාලත් පොත් කියවනවා කියලා. හැබැයි ඔයාලට කවදා හරි සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒකාන්තයෙන්ම ලැබෙන්න කියලා තමයි අම්මා අවුරුදු ගාණක් තිස්සේ හිතන්නේ. ඊට වඩා මට වෙන කිසිම දෙයක් මං හිතන්නේ මගේ දරුවන්ට ලැබෙන්න කියලා. එහෙනම් පුතේ මේ උපන්දිනේ අවුරුදු 25 ලබාගෙන එනවා ළඟදීම. එහෙනම් අදත් මේ සතියේත් මේ වීඩියෝ එක පුතාලා වෙනුවෙන් තියලා තියෙනවා. එහෙනම් පුතේ තුනුරුවන්ගේම සරණයි, බුදු සරණයි. සුබම සුබ දවසක් වේවා. Thank you. Be grateful for everything in my life, past, present and future. Thank you God. Thank you universe. Thank you myself. දැන් මේ බෙන්ච් එක නම් ඉතින් අවුරුද්දකට කලින් නේ හැදුවේ. ඉස්සර මෙතන තිබුණේ තනකොළම විතරයි කොරෝනා කාලේ. මං ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා තනකොළ පිස්සේ. දැන් නම් බබාලට පොඩි බබාලට සෙල්ලම් කරන්න මේ එකක් හදලා තියෙනවා. එහා පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. කොහේ ගියත් ළමයි මතක් වෙනවා කියනෝනේ දෙමව්පියන්ට. ඒ දෙමව්පියන්ගේ තියෙන මේ එකක් නේ. ළමයි කියන්නේ වස්තුවක් මේ ජීවිතේ අපිටත් හම්බ වෙච්ච.
ඒ දරුවෝ කවදා හරි යහපතින් යහපතට යන්න කියලා අපටත් වඩා හොඳට යන්න කියලා හැමදාම හිතපු තැනක් තමයි මෙතන කොරෝනා කාලේ. මේ රූස්ස ගස් ඉඳලා තියෙන මේ බිල්ඩින් එකේ ටක් ගාලා හැදිලා හේවන දෙන ලස්සනට හදන පිළිවෙලට තියාගෙන ඉන්න තනකොළ ටිකක් පා ගන්න ඕන නම් මේ තට්ටු ගොඩාක් 25 උඩ ඉඳලා පල්ලෙහාට එන්න ඕන. මේ චූටි පනකොළ තීරු ටිකක් තමයි හදලා තියෙන්නේ. මම ඉතින් එනවා හිමින් සැරේ ඇවිල්ලා සමහර වෙලාවට මහත්තයා ඉන්න දෙන්නේ නැහැ මදුරුවෝ කන නිසා. සමහර දවස්වලට අහලා හැම පල්ලෙහාට එනවා. අද නම් එහෙම මදුරුවෝ නැහැ. දැන් හිමින් සැරේ ටිකක් වෙලා ඉඳලා බලලා හිමින් යනවා එහෙම. එහෙනම් තුනුරුවන්ගේම සරණයි.